සුබ දවසක් මගේ YouTube channel එකට වෙන්නේ සියලුම මල්ලියා නගලට සුබ දවසක්. ඉතින් අද ගෙනාවේ ඔයගලන්ට ඔය රෝඩි කියලා එන්නේ. ඔයගලන්ගේ O level paper එකට එන්න රෝඩි. ඒවත් ඉංගි වැකි. ඒකට වැඩි බුරම O level විභාගයේදී අහන රෝඩි ටිකක් ගේන්නයි මම අද සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් නම් මේ ටික හරියට බලාගත්තොත් ඔයගලන්ට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. මොකද මේවා තමයි වැඩිපුරම O level විභාගයේදී අහන මේ ඉංගි වැකි ටික. ඉතින් අපි බලමු එකින් එක කොහොමද මේ ඉංගි වැකි ටික හොයාගන්නෙත් එක්කම ඉංගි වැකි මොනවාද කියලා. ඉතින් පළවෙනි ඉංගි වැකි ලෙස මම ගන්නවා දෙහි කැපුවා. දැන් දෙහි කැපුවා කියන්නේ මොකක්ද කියන්නේ? දැන් වෙනම අර්ථයක් විදිහට අපි නිකන් අර්ථයේ විදිහට හිතුවොත් අපිට හිතෙන්නේ මේ දෙහි ගෙඩියක් කපන එක නෑ. ඒක නෙමෙයි තියෙන්නේ මේ බැන වදින එකක්. දෙහි කපනවා කියන්නේ කාට හරි දෙහි කපනවා කියලා කියන්නේ ඒ අදහස තමයි කෙනෙක්ට බැන වදිනවා කියන එක. ඊට පස්සේ මම ගන්න එක තමයි අත්වැල් බැඳගෙන. අත්වැල් බැඳගෙන කියන්නේ මොකද්ද? අත්වැල් බැඳගෙන කියන්නේ එකට එක් වෙලා. ඒ කියන්නේ සමගිව එකට එක් වෙලා කියන එක තමයි අත්වැල් බැඳගෙන කියන එකෙන් අර්ථවත් දෙන්නේ. ඊට පස්සේ තියෙනවා කනකොකා හඬලා. කනකොකා හඬලා කියන්නේ මොකද්ද? කනකොකා හඬලා කියන්නේ විනාශයකට ලං වෙලා. ඒ කියන්නේ මොකක් හරි යම් විනාශයකට ලං වෙලා කියන්නේ කනකොකා හඬලනවා කියන එක. ඊට පස්සේ තියෙනවා කුඩම්මාගේ සැලකිල්ල. කුඩම්මාගේ සැලකිල්ල කියන්නේ ඒ කියන්නේ කුඩම්මා කියන්නේ කවුද? අම්මා කියන්නේ ඒ කියන්නේ අම්මනේ. අම්මා කියන්නේ අපිට අනිවාර්යෙන් ඒ කියන්නේ අම්මගේ වෙන්න ඕන යුතුයකම් වකීම් ටික අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. හැබැයි කුඩම්මා කියන කෙනා සමහරලාට වකීම් ඒ කියන්නේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැති කෙනෙක්. අපි ඒ කියන්නේ වෙනස්කම් කරනවා. ඒ කියන්නේ කුඩම්මාගේ සැලකිල්ල කියන්නේ වෙනස්කම. අන්න ඒක තමයි එතනින් කියවෙන්නේ. ඊට පස්සේ තියෙනවා 6-4 නොදක්. ඒ කියන්නේ 6-4 නොදන්නා. ඒ කියන්නේ දැනුම් තේරුමක් නැති කෙනෙක්. 6-4 කියන්නේ කිසිම දැනුම් තේරුමක් නැති කෙනෙක්. හරිද? ඊට පස්සේ තියෙනවා කරබාගෙන. කරබාගෙන කියන්නේ මොකද්ද? මොකද කරබාගෙන කියන්නේ එතනදී අර්ථවත් දෙන්නේ. ඒ කියන්නේ මේ ඉංගි වැකියකට අර්ථවත් දෙන්නේ කරබාගෙන කියන්නේ නිශ්ශබ්දව. නිශ්ශබ්ද. ශබ්ද නැහැ. කරබාගෙන ඉන්නවා. අන්න එතකොට අපිට මේ කියන්නේ හම්බ වෙනවා මේක තමයි නිශ්ශබ්දව කියන එක. ඊට පස්සේ කජු කන්නාසේ. කජු කන්නාසේ කියන්නේ ඊටා පහසුවෙන්. ඒක නම් පොඩි කාලේ ඉඳන්ම දන්න එකක් වෙන්නේදී කජු කනවා වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඊටමත් ලේසියෙන්. ඊට පස්සේ හමස් පෙට්ටියට යෑම. හමස් පෙට්ටියට යෑම කියන්නේ ක්‍රියාත්මක නොවීම. හමස් පෙට්ටිය කියන්නේ කිසිම දෙයක් ක්‍රියාත්මක නොවන තැනක් වගේ කියන එක තමයි අර්ථවත් දෙන්නේ. ඉතින් හමස් පෙට්ටියට යනවා කියන්නේ ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ නොවී තිබීම. ඊට පස්සේ තියෙනවා කැලෑ නීතිය. කැලෑ නීතිය කියන්නේ මොකද්ද? කැලෑ නීතිය කියන්නේ බලවතා දුබලයා පෙළීම. අන්න ඒක තමයි කැලෑ නීතිය කියන්නේ. කැලෑ නීතිය කියන්නේ බලවතා දුබලයා පෙළීම. හරිද? ඊට පස්සේ තියෙනවා හුඹස් බිය. හුඹස් බිය කියන්නේ මොකද්ද? හුඹස් බිය කියන්නේ අස්ථාන බිය. ඒ කියන්නේ වැඩකට නැති බියක්. ඒ කියන්නේ මේ නිකම් වැඩකට නැති බියක් කියන්නේ ඔය හුඹස් බිය කියලා කියන්නේ අන්න ඒක. ඊට පස්සේ තියෙනවා මර ඇඳේ. මර ඇඳේ කියන්නේ මොකද්ද? අන්තිම අවස්ථාවේදී තමයි මර ඇඳේ කියන්නේ. ඊට පස්සේ මේ කියන්නේ මර ඇඳේ කියන්නේ මරණ අවස්ථාවේ වගේනේ. අන්න ඒක තමයි අන්තිම අවස්ථාවේදී. අගින් කිරි දෙවීම. අගින් කිරි දෙවීම. කොහොමද කියන්නේ මේ නිෂ්ඵල කාර්යයක්. අගින් කවදාවත් කිරි දවන්න බෑ. ඒ කියන්නේ නිෂ්ඵල කාර්යයක් තමයි මෙතනදී කියවෙන්නේ. අන්න ඒක තමයි එතනදී කියවෙන්නේ. ඊට පස්සේ තමයි පටි කැඩුනා. පටි කැඩුනා කියන්නේ මොකද්ද? පටි කැඩුනා කියන්නේ ගෞරවය කෙලසුණා. ඉතින් ගෞරවය කෙලසුණා කියන්නේ පටි කැඩුනා කියන එක තමයි ඒ පටි කැඩුනා කියන එක අර්ථවත් වෙන ඒ කියන්නේ ඉංගි වැකියෙන් කියවෙන දේ තමයි ගෞරවය කෙලසුණා. ඉතින් මෙන්න මේ ටික තමයි වැදගත් වෙනම ඉංගි වැකි ටික. ඉතින් මේ ඉංගි වැකි ටික හොඳට බලා ගන්න මෙන්න මෙච්චරයි. ඔයගලන්ට O level විභාගෙදී බලන්න. ඔයගලන්ට පේපර් වල වැඩිපුරම අහලා තින්නේ මෙන්න මේ ඉංගි වැකි ටික. ඉංගි වැකි ඒ කියන්නේ ඉංගි වැකි ඒගොල්ලන් අහනවා ඔයගලන්ට තේරුම දෙනවා. නැත්නම් මේ ඒගොල්ලන් තේරුම දෙනවා ඔයගලන්ට ඉංගි වැකි අහනවා. ඉතින් ඔන්න ඔච්චරයි. මෙන්න මේ ඉංගි වැකි ටික හරියට බලා ගන්න. මීට අමතර දේවල් හොයාගන්න. ඉංගි වැකි කියන එක මොකද මේකටම සීමා වෙන්න එපා. මං කිය මේ ටික තමයි වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ O level විභාගෙදී වැඩිපුරම අහන ඉංගි වැකි ටික මේ ටික තමයි. ඕනනම් බලන්න ඔයගොල්ලන් O level papers ටික අරගෙන ඉතින් මේ ටික තමයි O level විභාගෙදී වැඩිපුරම අහන ඒ කියන්නේ ඉංගි වැකි ටික. ඒ කියන්නේ රූඩි ඉංගි වැකි ටික තමයි මෙන්න මේ ටික. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝත් එක අනිවාර්යයෙන්ම එකතු වෙන්න. ඊළඟ වීඩියෝත් ඉක්මනටම කියන එකත් වටිනා වීඩියෝ එකක් ඔයගලන්ට ඉගෙන ගන්න දේවල් වලට. ඉතින් හැමෝටම සුබ දවසක්.